බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි එකල මහා මුවෙක් වෙලා ඉඳලා රජ්ජුරුවන්ට මෝව අල්ලන්න ඕන කමට කැලේම වට කරලා උද්‍යානයට ගෙනවා කියනවා. උද්‍යානයේ තනකොළ හදලා කන්න බොන්න තියලා දැන් මුව ටික නඩත්තු කරනවා. එක එක මුවා දවසට දඩයන් කරනවා. දවසක් බෝධිසත්ව මුවා ඔකට අහු වෙලා පැන ගන්න පාරක් හම්බ වෙලා පින්වත් මහණෙනි මගේ පාය එසවුන්නේ නැහැ කියනවා අර පැන ගන්න පාරට රජ්ජුරුවන්ගේ තනකොළ කාලා කොහොමද මම පැනලා යන්නේ කියලා. හොරෙන් පැනලා ගිය කොල්ල නෙවෙයි කෙල්ලන්ද. ගොඩාක් ඉතින් පින් කරන්න ඕනේ. ඇයි උඹලගේ පාය එසවුනානේ ගෙදරින්. හැදෙන්නයි මේ කියන්නේ. දුක් වෙන්න නෙවෙයි. ඒ මෝඩකම නොදැනගෙන මැරෙන්න නෙවෙයි. දැනගෙන මැරෙන්න. දැන් මේ හදාගන්න බැරි එකක්ද කියන්නේ හදාගන්න පුළුවන් නිසාද මේ කතා කරන්නේ? හදාගන්න පුළුවන් නෑ. ආයෙ ගින්දර දෙන්න එපා. ආයෙ දුක් දෙන්න එපා. පින්වත් මහණෙනි මට මේ පාරෙන් පැනලා යන්න හිතුන්නේ නෑ කියනවා. රජ්ජුරුවන්ගේ තනකොළ කාපු එක මතක් වෙනකොට. ඉතින් කොහොම සත්පුරුෂකමක්ද කොහොම කෙලෙහි ගුණයක්ද එහි බුදු හිතක ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා පින්වත් මහණෙනි සම්බුදු බවට පත්වී වජිරාසනෙන් නැගිටිද්දී බණ කියන්න යන්න හිතුන්නේ නැහැ කියනවා බෝධියට කෙලෙහි ගුණ දක්වන්න නැතුව. මාගේ ශාස්ත්‍රෝන් වහන්සේ ආශ්චර්යයි. මාගේ ශාස්ත්‍රෝන් වහන්සේ අද්භූතයි. මාගේ ශාස්ත්‍රෝන් වහන්සේ මහා ගුණවතානං වනසේක. මහා කෙලෙහි ගුණයෙන් සුසෝභිත වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ මට සරණ යන්න ලැබුණා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ පිහිට අපිට ගන්න ඕන. අපේ නැති දේවල් තියෙන කෙනෙක් ගන්න ඕනන්නේ. අපිට කෙලෙහි ගුණ නැත්තම් කෙලෙහි ගුණය වැగిරෙන බුදුරජාණන් වහන්සේගෙන් ගමු ඒ කෙලෙහි ගුණ. ඒ තමයි මේ බණපදෙන් ඔයාලට ඒ ධර්මයේ සමීප කරන්නේ කෙලෙහි ගුණේ ගන්න.